ඊළඟට අපි බලමු මෙන්න මේ වගේ ප්‍රැක්ටිකල් එකක් කරන්නේ කොහොමද කියලා. මේ මට ඕනේ මෙන්න මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් ක්‍රියේට් කරලා ඒක ෂටර් ස්ට්‍රෝක් එකට වගේ දාන්න. ඒක මට gradient mesh tool එකෙන් කරන්න පුළුවන් පහසුවෙන්ම. මම මේ ෂටර් ස්ට්‍රෝක් එකේ තියෙන එකක්මයි ගන්නෙ. මම මේකේ තියෙන කලර්ස් ඒ දේවල් මම මේකෙන් කොපි කරනවා. හැබැයි මම මේ ඩිසයින් එක කොපි කරන්නේ නැහැ. මොනම වෙලාවකවත් ඩිසයින් එක කොපි කරන්න එපා. ඔයා මේ කලර්ස් ඒ වගේ දේවල් ගත්තට කමක් නැහැ. රයිට් මම ෂටර් ස්ට්‍රෝක් එකෙන් gradient mesh කියලා ඔප්ෂන් එකක් මම සර්ච් කරාම මේ වගේ අපිට ඕන තරම් බලා ගන්න පුළුවන්. ඔයාලට එක එකක් අරගෙන මේ වගේ ගන්න. ඊට පස්සේ මේකේ දාලා තියෙන හෙඩ්ලයින් එක ගැන පොඩි අයිඩියා එකක් ගන්න. මේ හෙඩ්ලයින් එක ඊට පස්සේ මේකට දාලා තියෙන අපේ ටැග්ස් ටික ගැන අයිඩියා එකක් ගන්න. හරි. එතකොට ඔයාගේ එකටත් මේ හෙඩ්ලයින් එකම දාන්න එපා. චුට්ට වෙනස් කරලා දාන්න. මේ ටැග්ස්ම දාන්න එපා. පොඩ්ඩක් වෙනස් කරලා දාන්න. එතකොට තමයි ඔයාගේ ඩිසයින් එක සෙල් වෙන්න පටන් ගන්න. හැබැයි මතක තියාගන්න ඕන කාරණේ තමයි මෙන්න මේ ඩිසයින් එක එක්සැක්ට්ලි කොපි කරන්න එපා. රයිට් මම මේ ඉමේජ් එක රයිට් ක්ලික් කරලා කොපි කරගෙන මගේ පිටුවට මම දාගන්නවා. මම ඉලස්ට්‍රේටර් වලින් මම RGB කලර්ස් වලින් පිටුවක් අරගෙන මේක වැඩේ කරන්නයි හදන්නේ. අපි ඒ ටික කරගෙන යමු. මම ඉලස්ට්‍රේටර් වලින් A4 එකක් වගේ අරන් තියෙන්නේ. හැබැයි RGB කලර්ස් වලින් අරන් තියෙන්නේ. මම අර කොපි කරගත්ත ඉමේජ් එක Ctrl V වලින් මෙතනට පේස්ට් කරනවා. ওই විදියට. ඊට පස්සේ මම මේකේ කලර්ස් මට මෙන්න මේ කලර්ස් නම් ඇත්තටම ඕනේ නැහැ. මම මේ කලර්ස් ඕන නම් ඔයාලට අයින් කරන්න පුළුවන්. මම black එකයි white එකයි තියාගෙන අනිත් ඔක්කොම ටික මෙහෙම පළවෙනි එක උඩ ක්ලික් කරන්න. ඔයාලට අයින් කරන්න ඕනේ පළවෙනි එක උඩ ක්ලික් කරලා ඊට පස්සේ shift එකත් එක්ක අන්තිම එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතන තියෙන recycle bin එකක් වගේ option එක. ඒ bin එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ ඔක්කොම ටික අයින් කරගන්න පුළුවන්. හරි. ඊළඟට ඔයාලට මේ තියෙන කලර්ස් වා swatch එකකට add කරගන්න. මම මෙහෙම eyedropper tool එකකින් වගේ මෙහෙම ක්ලික් කරනවා. මේ වගේ කලර් එකක් උඩ ඊට පස්සේ ඒ කලර් එක මම swatch එකකට දාගන්නවා. මේ වගේ කලර් එකක් උඩ ක්ලික් කරනවා. ඒ කලර් එක මම swatch එකකට දාගන්නවා. හරි. ඒ වගේ මම කලර්ස් කිහිපයක් මේ වගේ swatch palette එකට add කරගන්නවා. ඒ වගේම මම මෙන්න මේ වගේ කලර් එකක් select කරලා ඒකේ පොඩක් luminosity level එක වැඩි කලර් එකකුත් මම මේකට ගන්නවා. ඔය වගේ කීපයක් මම කලර්ස් මේකට ඇඩ් කරගන්න. මම මේ කලර්ස් ටික පාවිච්චි කරලා තමයි මේක කරන්න හදන්නේ. මම මේ වගේ right. දැන් මට මේ ඩිසයින් එක මේ සයිස් එකට වගේ තිබ්බත් කමක් නැහැ. මීට වඩා දිග වුණත් කමක් නැහැ කියලා හිතෙනවා නම් ඔයාලට ආර්ට්බෝඩ් tool එකට ගිහිල්ලා මෙන්න මේක වටා මෙහෙම සිලෙක්ෂන් එකක් ගන්න. මම පොඩක් දිගට අඳින්නම් මේක. right. ඔය වගේ හදාගමු. හරි. දැන් මම මේ ආර්ට්බෝඩ් එක උඩ ආර්ට්බෝඩ් tool එකෙන් ක්ලික් කරලා delete කරගන්නවා. මම මේ විදිහට ගන්නවා. පස්සේ අපි සයිස් එක හදමු. පසුව අපි සයිස් එක හදමු. මේ ෂටර් ස්ට්‍රෝක් එකට ඕන කරන සයිස් එකක් තියෙනවානේ මෙගාපික්සල් 4ට වඩා. ඒක අපි පසුව හදමු. දැන් අපි මේ විදිහට කරගෙන යමු. right. මම රෙක්ටැන්ගල් එකක් අඳිනවා. මේ රෙක්ටැන්ගල් එක ඇඳලා අපි ඒකට මේකේ මේන් කලර් එක විදිහට මම ගන්නම් මේ පින්ක් කලර් එක. right. දැන් අපිට පුළුවන් මේක mesh එකකට කන්වර්ට් කරන්න. අපිට mesh point add කරන්න පුළුවන් අවශ්‍ය පරිදි මම මෙන්න මේ හරියට එකක් add කරගන්නම්. ඊට පස්සේ මෙන්න මේ හරියට එකක් add කරගන්නම්. හරි. මෙන්න මේ හරියට එකක් add කරගන්න. හරි. පසුව අපිට අවශ්‍ය වෙන පරිදි ඒ දේවල් add කරගෙන යමු. right. lasso tool එකෙන් වගේ ගිහිල්ලා මම මෙන්න මෙහෙම මේ කොටස select කරනවා. ඒකට මම dark කලර් එකක් දානවා. ඊට පස්සේ මම මෙතන ඉඳලා මම ඩිසයින් එක හදාගෙන යනවා. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. මම මේකම කොපි කරන්නේ නැහැ. ටිකක් වෙනස් විදිහේ ඩිසයින් එකක් තමයි හදන්න යන්නේ.
හරි. දැන් මම මෙන්න මේ විදිහට හදාගත්තා. මම කොපි කරේ මේ ඩිසයින් එක උනාට මම ඒ කොපි එකටත් වඩා හොඳට මගේ ඩිසයින් එක මම ක්‍රියේට් කරගත්තා. අන්න ඒ වගේ ඔයගොල්ලෝ කරන්න මේක තව ඔයගොල්ලන්ට රීටච් කරන්න පුළුවන් අවශ්‍ය වුණොත් එහෙම අවශ්‍ය ප්‍රමාණ වලට රීටච් කරගන්න. හරි. ඒ රීටච් කරගෙන හොඳට මේ ඩිසයින් එක ඉස්සෙලා එන විදිහට හදාගන්න. ඒක තමයි වෙන්න ඕනේ. අපි කොපි කරන ඉමේජ් එකට වඩා හොඳට කරන්න පුළුවන් නම් තමයි ඔයගොල්ලෝ ඇත්තටම දක්ෂ වෙන්නේ. ඒක තමයි ඩිසයින් වල මූලික අදියර. ඔයගොල්ලෝ ඩිසයින් එකක් දිහා බලාගෙන හදන්න. හැබැයි ඒක එක්සැක්ට්ලි කොපි කරන්න එපා. ඒකේ තියෙන කලර්ස් ගන්න, ඒකේ තියෙන ෆොන්ට්ස් ගැන හිතන්න, ඒ හැම දෙයක්ම හිතන්න. මේකේ පොඩි ටෙක්ස්ට් එකක් නිකන් ඩමි ටෙක්ස්ට් එකක් එහෙමත් දාන්න. මේවා නම් මේ Shutterstock එකෙන් එන වෝටර්මාක් එක මේක මේ උඩ තියෙන දේවල් ඔයගොල්ලෝ පොඩ්ඩක් නිකන් මේකටම මේවම දාන්න එපා. චුට්ටක් වෙනස් කරලා මේක වෙබ්සයිට් එකක බෑග්ග්‍රවුන්ඩ් එකකට මැච් වෙනවා කියන පෙන්නන්න පොඩි පොඩි දේවල් ටිකක් කරලා මේක Shutterstock එකට දාන්න. ඉතින් මේ ඩිසයින් එකම හදලා Shutterstock එකට දාන්න එපා. මේකම හදන්නත් බෑ ඔයගොල්ලන්ට. දැන් මම හැදුව විදියටම මටත් හදන්න බෑ එහෙම. ඒ නිසා මේක අර ටික වෙලාවක් සමහරකට පැයක් දෙකක් යයි සමහරකට පළවෙනි එක එන එකක් නෑ හරියට. තව පාරක් පැයක් දෙකක රෙස්ට් එකක් අරගෙන තව පාරක් කරන්න. ඒ වගේ ඔයගොල්ලෝ කරන්න ඕනේ. එතකොට තමයි මේක අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්නේ. ඒ විදිහට කළා ඔයගොල්ලෝ මේක Shutterstock එකට දාන්නේ. Shutterstock එකට දාද්දි අර කලින් අපි ගත්ත ඉමේජ් එකේ තියෙන keywords ඒ වගේ දේවල්, එතකොට ඒකේ තියෙන headlines ඒ ගැනත් අප්ඩේට් කරලා ඔයගොල්ලෝ Shutterstock සම්බන්ධ කරලා තියෙන මම එපිසෝඩ් ටිකක් ඒ එපිසෝඩ් ටික සම්පූර්ණයෙන් බලන්න. ඒක ෆ්‍රී ඔයගොල්ලන්ට දෙනවා. එපිසෝඩ් ඒ කෝස් එකක් විදිහට දීලා තියෙනවා. ඒක YouTube එකෙත් දාලා තියෙනවා. ඒ ටිකත් බලලා තමයි ඔයගොල්ලෝ මේ ඩිසයින් එක හදන්න ඕනේ. දාන්න බලන්න මේ වගේ ඩිසයින් අඩුම ගානේ 10ක් 15ක්වත් දාලා බලන්න අලුවියක් තියනවද කියලා මහන්සි වෙලා කරන්න. එතකොට තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ මේක ඕන මොකක් වගේ කරලා අර ෆෝන් එකක බෑග්ග්‍රවුන්ඩ් එකට වගේ මැච් වෙන්න එහෙමත් දාලා බලන්න. ඒ වගේ විවිධ කලර්ස් වලින් ඔයගොල්ලෝ මේවා හදන්න. මේ කලර් එකෙන්ම හදන්න එපා. ඔයාලට කැමති කලර්ස් ටිකක් අරගෙන ඩිසයින් එක හදාගෙන යන්න. ඒ වගේම මේක දැන් ඔයාලට අවශ්‍ය වෙනවනේ Shutterstock එකට අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න. ඔයාලට රූලර් එක දාගන්න Ctrl R press කරලා right click කරලා ඉවරලා අපි ඒකකේ pixel වලට දාගෙන මේකේ නම් පොඩි අගයක් තියෙන මම මේක pixel අගය වැඩි කරන්න size එක width එක වැඩි කරන්න මම මේකට දාන්න. මේක මම වැඩි කරන්නම් 3000ක් විතර වගේ. හරි. එතකොට height එකත් ඊට සාපේක්ෂව වෙනස් වෙනවා. එතකොට අපිට බලන්න පුළුවන් මේ width එකයි height එකයි වැඩි කරලා එන අගය අනිවාර්යයෙන්ම මිලියන 4ට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට ඕකේ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඒක ගැන consider කරලා හදන්න. pixel වලින් width එකයි height එකයි වැඩි කරලා එන අගය මිලියන 4ට වඩා වැඩි අගයක් ආවා නම් හරි. ඊට පස්සේ මේක size කරගත්තා නම් හරියවා. හරි. දැන් මේක ඔයාලට දාන්න පුළුවන් මෙගාපික්සල් 4ට වඩා වැඩි මේ ඩිසයින් එක Shutterstock එකට දැම්ම හැකියි. මේක කරලා බලලා ඉදිරියට යන්න.